SS Sewing Machine Technology YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් ඕගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් කරන් තමයි අපි ආවේ. ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය මහන මැෂින් එකක් ඕඩර් කරනකොට මේ විදිහට මහන මැෂින් එකේ ලේබල් එක දිහා බලලා ඕගොල්ලන්ට මේ මැෂින් එක ගැලපෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා මහන මැටීරියල් එකේ ඝනකමට අනුව ඔයාට ඕන ඔප්ෂන් වලට අනුව ඔයාට මහන මැෂින් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ තෝරගත්ත මහන මැෂින් එකට ඔයාට මේ මැෂින් එකේ හුක් එකක් මාරු කරන්න ඕන වෙන අවස්ථාවකදී ඔයා ඒකට හරියට රොටරි හුක් එකක් තෝරගන්නේ කොහොමද කියන එක ගැන කියලා දෙන්න තමයි අද අපි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද මේ රොටරි හුක් එක මාරු කරාම ඔයගොල්ලෝ නොයෙකුත් ගැටලු වලට මුහුණ පානවා මම දන්නවා. මොකද සමහර වෙලාවට ඔයගොල්ලන්ට කලින් මැහුවා වගේ නැත්නම් කලින් මැෂින් ඇඳුමට ගත්ත ක්වොලිටි එක වගේ ක්වොලිටි එකක් රොටරි හුක් එකක් මාරු කරාම ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට හේතු වෙන කරුණු කාරණා මොනවද? රොටරි හුක් එකක් ගනිද්දි අපි බලාපොරොත්තු වෙන්න ඕන දේවල්, අපි බලන්න ඕන දේවල් මොනවද කියන එක ගැන තමයි අද මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට අරන් ඉන්නේ. ඉතින් එහෙනම් අපි බලමු ඕගොල්ලෝ මෙන්න මේ මැෂින් වලට රොටරි හුක් එකක් තෝරගන්නකොට මොනවද බලන්න ඕන කියලා. හොඳයි. එහෙනම් අපි බලමු දැන් කොහොමද රොටරි හුක් එකක් හරියටම තෝරගන්නේ කියලා. මුලින්ම කියන්නම්කො. මෙන්න මේකට තමයි අපි රොටරි හුක් එක කියලා කියන්නේ. සාමාන්‍ය නීල් එකෙන් හදලා දෙන ලූප් එක මෙන්න මෙයාගේ මේ ඉනර් හුක් එක වටේ ගෙනහිල්ලා තමයි මෙයා ස්ටිච් එකක් සාමාන්‍යයෙන් ෆෝම් කරලා දෙන එක කරන්නේ. එහෙනම් ඔයාගේ මැෂින් එකේ මැස්ම හැදෙන්න සම්පූර්ණ ක්‍රියාවලියට මූලික වෙන්නේ මෙන්න මේ රොටරි හුක් එක. එතකොට ඔයාගේ මැස්මේ ක්වොලිටි එකටත් මේ රොටරි හුක් එකේ ක්වොලිටි එක ඉතාමත් වැදගත් වෙනවා. මම මුලින්ම කියලා දෙන්නම් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ටිමර් මැෂින් එකට සහ ඕගොල්ලන්ගේ මැනුවල් මැෂින් එකට රොටරි හුක් එක තෝරගන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මෙන්න මේ ඉනර් හුක් එක මෙන්න මේ කැරකෙන මෙන්න මේ කොටසට අපි කියනවා ඉනර් හුක් එක කියලා. මේ ඉනර් හුක් එකේ තියෙන හැඩය අනුව තමයි ඕගොල්ලන්ට රොටරි හුක් එක ට්‍රිමර් මැෂින් එකට ගැලපෙන එකක්ද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙනවා ෆින්ගර් එකට ලොක් වෙන තැන. මේ ඉනර් හුක් එකේ ෆින්ගර් එකට ලොක් වෙන තැන මෙන්න මෙතන මේ විදියට පොඩි කට් එකක් ඇතුළට හාරලා තියෙනවා නම් මෙන්න මේ හුක් එක ඕගොල්ලන්ට ටිමර් තියෙන මැෂින් එකක් සඳහා සුදුසුයි කියන එක තමයි ඔප්පු කරන්නේ. ඒ වගේම මෙන්න මෙතන මේ විදියට ගෲ එකක් ඇතුළට හාරලා නැත්නම් ඒ කියන්නේ මෙන්න මෙතනින් මේ කට්ටේ ඉවරයි නම් අනිවාර්යෙන් මේක මැනුවල් හුක් එකක් කියන එක මතක තියාගන්න. එතකොට ඕගොල්ලෝ රොටරි හුක් එකක් තෝරගන්නකොට ඔන්න ඔය කාරණාව මුලින්ම දැනගෙන ඉන්න ඕන. මොකද සමහර වෙලාවට ඕගොල්ලෝ දන්නේ නැති වුණාට ඕගොල්ලෝගේ ගෙදර තියෙන මැනුවල් මැෂින් එකක් නම් ඕගොල්ලෝ ටිමර් හුක් එකක් ගෙනාවොත් ඒක ටිකක් මිලින් අධිකයි. ඉතින් මොකද ඒකේ ඔප්ෂන් එක ඔයාලට යූස් කරන්න බැරි හින්දා මම කියන්නේ ඕගොල්ලන්ට මැනුවල් හුක් එකක්ම තෝරගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ වගේම තමයි ඔයා රොටරි හුක් එක මැටීරියල් එකට අනුව තෝරා ගැනීමේදී ඔයා දැනගත යුතුම කාරණාවක් තියෙනවා. මම කලින් වීඩියෝ එකකදී ලොක් ස්ටිච් මැෂින් එකක ස්ටිච් එකක් ෆෝම් වෙන විදිහේ වීඩියෝ එකක් ගෙනල්ලා ඇති. ඒ වීඩියෝ එකේදී මම මේ රොටරි හුක් එකේ කොටස් ගැන ඔයාට අවබෝධයක් දීලා ඇති. ඕගොල්ලන්ට මම මුලින්ම රොටරි හුක් එකේ කොටස් ගැන අවබෝධයක් දෙන්නම්. දැන් ඕගොල්ලන්ට පේනවා මේ වීඩියෝ එකේ මෙන්න මෙතන මම රොටරි හුක් එක කොටස් කිහිපයකට ගලවලා තියලා තියෙනවා. මෙන්න මේ කොටස් කිහිපයට ගැලෙවුවට පස්සේ ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ රත්තරන් පාටින් පිස්සෙන කොටස. මෙන්න මේ කොටසට අපි කියනවා රොටරි හුක් එකේ බේස් රිටේනර් එක නැත්නම් ගිබ් එක කියලා. හුක් එක වටා නූල ගිහිල්ලා ආපහු ටේකප් එකෙන් ඉහළට ඇදලා තද කරන අවස්ථාවේදී පාලනයකින් යුතුව නූල ලබා දෙන එක තමයි මේ ගිබ් එක කරන්නේ. එතකොට මෙන්න මේ ගිබ් එකේ දිග අනුව රොටරි හුක් එක ඕගොල්ලන්ගේ මැටීරියල් වර්ගයට අනුව වෙනස් වෙනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම තමයි මේ ගිබ් එක අපිට වෙනම පාර්ට් නම්බර් එකක් විදියට පාර්ට් බුක් එකක නැති නිසා ගිබ් එක විතරක් මාරු කරලා රොටරි හුක් එකේ ඒ අදාළ කොටස් ඒ අදාළ කාර්යයන් කරගන්න බැරි වෙනවා කියන එක මතක තියාගන්න. එහෙනම් අපි බලමු ඊළඟට කොහොමද දැන් මේ ගිබ් එකට අනුව රොටරි හුක් එක වෙනස් වෙන්නේ කියලා. මම නැවතත් මෙන්න මේ විදියට හුක් දෙක ඔයාගේ ළඟට ගන්නම්. මොකද මම මේ වර්ග දෙකක හුක් දෙකක් තමයි ඔයාලට මේ පෙන්වන්න තියාගෙන තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා මේ හුක් එකේ මෙන්න මේ කොටසට තමයි අපි පොයින්ට් එක කියලා කියන්නේ. සාමාන්‍ය හුක් එකේ අපි ටයිමින් තියන්නේ මෙන්න මේ කොටස පදනම් කරගෙන. මේක තමයි අපේ හුක් එකේ පොයින්ට් එක වෙන්නේ. ඊට පස්සේ මේ පොයින්ට් එකට ඉදිරියෙන් තියෙන කොටස තමයි මෙන්න මේ බේස් රිටේනර් එක නැත්නම් ගිබ් එක කියලා අපි රත්තරන් පාටින් අර කොටස් වලට ගලවලා තියෙද්දි ඕගොල්ලන්ට අඳුන්වලා දුන්නේ. මෙන්න මේ ගිබ් එකේ දිග අනුව නූල පාලනය කරන වේලාව තීරණය වෙනවා. අපි කිව්වා හුක් එක වටේ නූල ගිහිල්ලා ආපහු අතාරිද්දි. මම ඒකත් ඕගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ රූපයේ ආකාරයට හුක් එක වටා ගිහිපු නූල ටේකප් ලිවර් එකෙන් ඉහළට ඇදලා තද කරන වෙලාවේදී මෙන්න මේ විදියට ගිබ් එක නූල අල්ලගෙන ඉඳලා තමයි අතාරින්නේ. එතකොට මෙයාගේ දිග වැඩි වෙනකොට ඒ දිගට අනුව අල්ලන් ඉන්න කාලය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදියට මෙතන ගිබ් එක කොට වුණා නම් මේක නූල අල්ලන් ඉන්න කාලය අඩු වෙනවා. සමහරලාට නූල අල්ලා ගැනීමක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ගිබ් එක දිග වැඩි වුණොත් මෙයා අල්ලන් ඉන්න කාලය වැඩි වෙනවා. එතකොට වැඩි වෙලාවක් අල්ලන් ඉඳලා තමයි මේ නූල අතාරින්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ පෙන්නන මේ ගිබ් එකේ දිග අනුව නූල අල්ලන් ඉන්න කාලය තීරණය වෙනවා.
එතකොට නූල අල්ලන් ඉන්න කාලය තුලින් අපිට ලැබෙන වාසිය මොකද්ද? සාමාන්‍යයෙන් ඔයා ඝනකමින් අඩු මැටීරියල් එකක් මහනවා නම් ඒ මැටීරියල් එක මහද්දි රෙද්ද රැලි වෙනවා නම් ඒ රෙද්ද රැලි වෙන එක පාලනය කරන්නේ මෙන්න මේ ගිබ් එක. එහෙනම් ඔයා හොඳට මතක තියාගන්න ඔයා ඝනකමින් අඩු මැටීරියල් මහනවා නම් ඔයාගේ මැෂින් එකට ගැලපෙන්නේ මෙන්න මේ හුක් එකේ මෙන්න මේ ගිබ් එක දිගින් වැඩි හුක් එකක් කියන එක මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයා සාමාන්‍ය ඝනකම මැටීරියල් මහනවා නම් ඔයාට මේ ගිබ් එකේ පොයින්ට් එකේ දිග අඩු කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට මම මෙතන වීඩියෝ එකේදීම පින්තූරයකුත් එනවා පැත්තෙන් මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට ගිබ් එකේ දිග ඕගොල්ලන්ට අඩුවෙන් තියෙන හුක් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ඊටමත් ඝනකම රෙදි මහනවා නම් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ගිබ් පොයින්ට් එකක් නැති හුක් එකක් නැත්තම් ගිබ් පොයින්ට් එක ඊටමත් කුඩා. දැන් මේකේ ගිබ් පොයින්ට් එකක් නැතුවාම නෙවෙයි. මේකේ පොඩි මේ කෙලවරේ චූටි හැඩයක් තියෙනවා. හැබැයි මේ හැඩේ ඕගොල්ලන්ට හරියටම දැක ගන්න බෑ. සමහර මොකද ඒක ඒ හැඩයක් ඒක හුක් එකේ දැන් මේ වීඩියෝ එකකින් මට පෙන්වන්න බෑ මේ හැඩේ යන්තම් මෙහෙම තියෙනවා කියලා. නමුත් දැන් සමහර වෙලාවට ඒක ඇත්තරම නෑ වගේ. ඉතින් මේ වගේ ඔයාට ගිබ් එක නැති හුක් එකක් අපි කිව්වොත් ඇත්තරම ගිබ් එක නැති හුක් එකක් කියලා සාධාරණයි. ඉතින් ගිබ් එක නැති හුක් එකක් ඔයාට ඉතාමත් ඝනකම රෙදි සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මෙච්චර දවසක් රොටරි හුක් එකක් ගනිද්දි ඔන්න ඔය කියන කාරණා ගැන සැලකිලිමත් වුනේ නැත්නම් දැන් ඕගොල්ලන්ට පුළුවන් රොටරි හුක් එකක් ගනිද්දි අන්නේ කියන කාරණාව ගැන සැලකිලිමත් වෙන්නත්. ඒ වගේම තමයි රොටරි හුක් එකක් ගන්නකොට තවත් ඕගොල්ලෝ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු වැදගත්ම කාරණාවක් තමයි මෙන්න මේ පොයින්ට් එක. මේ පොයින්ට් එක ඕගොල්ලෝ ගනිද්දි මේ පොයින්ට් එකේ යම් කඩතොළු අලුතෙන් ගන්නකොටත් යම් කඩතොළු හෝ නැත්නම් මේ වගේ හොඳට පොලිෂ් ගතියක් නැති වුණොත් ඔයාගේ නූල අරගන්න වෙලාවෙදී මෙයා සමහර වෙලාවට නූල කඩ. ඒ කියන්නේ මේ පොයින්ට් එකේ පැටලිලා නූල කැඩෙන්න පුළුවන්. ඒක නිසා සමහර වෙලාවට ඕගොල්ලන්ට අලුත් හුක් එකක් මාරු කරත් රොටරි හුක් එකේ නූල කැඩෙන එක වැඩි නම් ඔයා අනිවාර්යෙන් මේ පොයින්ට් එකේ ක්වොලිටි එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි මම තවත් නැවත මතක් කරන්නම් ඔයාට අලුතෙන් හුක් එකක් දාලා වුණත් ඒකේ කල්පවැත්ම තියාගන්න ඔයාගේ මැෂින් එකේ ලුබ්‍රිකේෂන් සිස්ටම් එක ගැනත් ඔයා අනිවාර්යෙන් අවධානයක් යොමු කළ යුතුයි. ඉතින් ඒක මම අමතර කාරණාවක් විදියට කිව්වේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මැෂින් එකට රොටරි හුක් එකක් තෝරගනිද්දිත් කොච්චර දේවල් බලන්න ඕනද කියලා. හැබැයි ඔයා නිවැරදි පාර්ට් නම්බර් එකකට හුක් එකක් ඕඩර් කරනවා නම් ඔය කියන කරුණු කාරණා වලට අමතරව තවත් කරුණු කාරණා කිහිපයක් ඔයාට බලන්න තියෙනවා. එහෙනම් බලන්න මෙන්න මේ වීඩියෝ එකේම ඔයාට පේනවා ඇති රොටරි හුක් එකක් ඕඩර් කරද්දි පාර්ට් බුක් එකක් කරහා අනිවාර්යයෙන්ම ඔයාට පාර්ට් බුක් එකේ ඔයා ඕඩර් කරන මොඩල් එකට හරියටම හරියන හුක් එක මෙන්න මේ විදිහට තෝරා ගැනීම සිද්ධ වෙනවා. කරන්න සිද්ධ වෙනවා. ඔයා බලන්න දැන් මෙතනදී මේ තියෙන බ්‍රදර් මැෂින් එකකට රොටරි හුක් එකක් තෝරගනිද්දි ඔයා මැෂින් එක භාවිතා කරන රට ගැනත් සැලකිලිමත් වෙලා තමයි ඔයාගේ මැෂින් එකේ සබ් ක්ලාස් එක දිහාත් බලලා ඔයාට මේ රොටරි හුක් එක ඕඩර් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් රොටරි හුක් එකක් කියන එක අපිට මැෂින් එකේ ඉතාමත් වැදගත් වෙන කොටසක් නිසා එයාව ඕඩර් කරද්දි සහ එයාව තෝරගනිද්දි ගොඩක් ලොකු කන්ඩිෂන් ගොඩක් තියෙනවා කියන එක මතක් කරගන්න. හොඳයි. ඉතින් අන්නේ කරුණු කාරණා දිහා බැලුවාම ඕගොල්ලන්ට තේරෙන්නේ නැති ඕගොල්ලෝ මෙච්චර කාලයක් මැෂින් එකට රොටරි හුක් තෝරගනිද්දි මෙන්න මේ කාරණාවන් දිහා බැලුවද නැද්ද කියලා. සමහර වෙලාවට ඕගොල්ලෝ රොටරි හුක් ගෙනාවම ඕගොල්ලන්ගේ මැෂින් එකට ඒ රොටරි හුක් එක දාලා ඕගොල්ලන්ට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැති. දැන් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ තෝරගත්ත රොටරි හුක් එක ඔයාගේ මැටීරියල් එක මහන්න ඉතාමත් සුදුසු තත්ත්වයේ තියෙනවද නැද්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් ඇති කියලා. එහෙනම් අපි තවත් ඕගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් එක්ක ආයෙ හම්බ වෙමු. ස්තුතියි.